වෙපන්ස් දෙවන ලෝක යුත්තේ සම්පූර්ණයෙන්ම මුළු ලෝකෙම වෙනස් කරන්න මූලික වෙච්ච කරුණක් කියන එක බොරුවක් නෙවෙයි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඒකට මූලිකවම දායක වෙච්ච තුවක්කු 10ක් ගැන. තුවක්කු 10ක් කිව්වට මෙතන යුද්ධ ටැංකි ඒ වගේම ප්ලේන් ගැනත් තියෙනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. කාරබින 98K කියන්නේ ජර්මනිය 1935 හදපු අයිකොනික් ගන්න එක. ඔයාලා PUBG වල වගේ කියන K98 කියන්නේ මේ ගන්න එකට තමයි. මේක කිසිම ඩවුට් එකක් නැතුව තියෙන අයිකොනික් ගන්න එක. මේක බෝල්ඩ් ඇක්ෂන් ගන්න එක. 7.92 කියන මිලිමීටර් බුලට් එක තමා මේකෙන් ෆයර් කරන්නේ. යුද්ධ කාලේ මිලියන 14කට වැඩිය මේකේ ප්‍රොඩක්ෂන් ගිහිල්ලා තියෙනවා. නම්බර් 9 තමයි තොම්සන් සබ්මැෂින් ගන්න එක. මේක 1921 තමයි මුලින්ම බිල්ඩ් කරලා තියෙන්නේ. 0.45 ACP කියන බුලට් එක තමා මේක ෂූට් කරේ. විනාඩියකට බුලට් 600කට වඩා මේකෙන් ෆයර් කරන්න පුළුවන්. මේක පාවිච්චි කරේ ඇමරිකන් ආමි එක. අන්නේ ලස්සන සද්දයාවේ යෝන්ක U87 ස්ටූකා කියන ජර්මන් ෆ්ලේන් එක. මේක බෝම්බල්ට වගේම බ්‍රවන්් ඇටැක් වලටත් පාවිච්චි කරලා තියෙනවා. මේක ඉස්සෙල්ලම පේල් කළේ 1936. මේක අර එලාම් එකක් වගේ ඇහෙන සද්දෙට සෝල්ජර්ස්ල බය වුණා කියලා නම් ගොඩක් තැන්වල තියෙනවා. ජර්මන් එන්ජින් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. නම්බර් 7 තමයි BM13 කාට්ෂාෂෂ් කියන රොකට් ලොන්චර් එක. මේක සෝවියට් රුසියාව විසින් 10000කට අධික ප්‍රමාණයක් බිල්ඩ් කරලා තියෙනවා. ඒ වගේම මේ එක ට්‍රක් එක 14 ඉඳලා 48ක් වෙනකම් මිසයිල්ස් තියාගන්න පුළුවන්. මේක ආටල්රි ට්‍රක් එකක්. මේ තමයි ජර්මනිය විසින් 1942 බිල්ඩ් කරපු MG42. මේකට ලස්සන නමක් තිබුණා හිට්ලර්ගේ බර්සෝව් කියලා. මේකට මේ නික්නේම් එක ලැබෙන්න හේතුව තමයි මේක අර ෆයර් කරද්දී එන ගොරවන වගේ හඬ. 7.92 මිලිමීටර් බුලට් විනාඩියකට 1200ක් ෆයර් කරන්න පුළුවන් මේ ගන්න එකක් ඉස්සරහට ගියොත් ඉතින් වෙන දේ හිතා ගන්න ඕනේ නෑනේ. මේ තමයි 1942 ඇමරිකාව විසින් බිල්ඩ් කරපු M4 ෂර්මන් ටෑන්ක් එක. මේක යුද්ධ වෙනස් කරන්න බලපෑපු එකම හේතුව තමා මේක ඇමරිකාව විසින් සෑහෙන්න බිල්ඩ් කරපු හින්දා. නැතුව මේක රිලායබිලිටි එක නිසා නෙවෙයි. SS පැන්තර් එකක් දැක්කත් ඇති මේකට චූ යනවා වගේ තමා ඔයිල් ලීක් වෙන්නේ. නම්බර් 4 තමයි 1940 සෝවියට් රුසියා විසින් බිල්ඩ් කරපු T-34 කියන ටෑන්ක් එක. මේ ටෑන්ක් එකේ විශේෂත්වය තමයි මිලිමීටර් 45ක් ඝන ආමර් එක සහ ලොකු ට්‍රැක්ස් තිබ්බ එක. ඉතින් මේක ගොඩක් වැදගත් වුණා ජර්මන් හමුදාවෙන් ඊස්ටර්න් ෆ්‍රන්ට් එක බේරගන්න. මේ තමයි ඇමරිකාව විසින් 1944 බිල්ඩ් කරපු බෝයින් B-29 සුපර් ෆෝට්‍රෙස් කියන ප්ලේන් එක. මේක පාවිච්චි කරේ බෝම්බ අරන් යන්න තමයි. ඉතින් මේක විශේෂත්වය වෙන්නේ මේ ප්ලේන් එකක් තමයි 1945 හිරෝෂිමා සහ නාගසාකි වලට පරමාණු බෝම්බේ දාන්න භාවිතා කරේ. මේ තමයි 1944 ජර්මනිය හදපු හිට්ලර්ගේ V2 රොකට් එක. මේක තමයි ලෝකෙ පළවෙනි දිගුදුර බලස්ටික් මිසයිල් එක. මේක සුපර්සොනික් ස්පීඩ් එකක් තිබ්බා. ඒ තමයි පැයට කිලෝමීටර් 5400ක. ඒ කාලේ මේ මිසයිල්ස් 3000ක් විතර භාවිතා කළා ලන්ඩන් වලට සහ ඇන්ෆර්ම් වලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතින් මිත්‍ර පාර්ශවයේ කොච්චර අසරණ වුණාද කියනවා නම් එයාලගේ රේඩාර් වලට මේක ඇවිල්ලා වදිනකන් අහුනේ නැහැ.
මේ තමයි 1945 දෙවනි ලෝක යුද්ධය අවසන් වෙන්න මූලික වෙච්ච ප්‍රධානම දේ. ඇටොමික් බෝම්බ එක. ඒම නැත්තම් පරමාණු බෝම්බය. මේ ප්‍රොජෙක්ට් එකේ නම උනේ මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක. මේක ගැන ෆිල්ම් එකකුත් ආව ඕපන්හයිමර් කියලා. ඉතින් ඔයාලා ඒක බලලා නැත්තම් අනිවාර්යෙන් බලන්න. ඉතින් ඇමරිකාව විසින් 1945 මේක නාගසාකි හා හිරෝෂිමා වලට දැම්මා. ඒකෙන් 2,00,000කට වඩා මිනිස්සු මැරුණා. ඉතින් ඒ දේ හේතු කරගෙන තමයි ජපානය යටත් උනේ. ඔන්න ඉතින් අපි අද කතා කරේ දෙවන ලෝක යුද්ධය උඩු යටිකරු කරන්න බලපාපු වෙපන්ස් ගැන. මම තව ඉස්සරහට මේ වගේ එක්සයිටින් වීඩියෝ හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා දෙන සපෝට් එක අපිට ගොඩක් වටිනවා. ඒ වගේම අපේ Facebook page එකත් follow කරන්න අමතක කරන්න එපා.